දවසක් සෙන් හාමුදුරුවෝ දෙනමක් ගඟට බහැලා ස්නානය කරමින් ඉන්නවා. මේ වෙලාවේ ගඟේ වතුරට වැටිච්ච ගෝනුස්සෙක් හාමුදුරුවෝ දෙන්න ඉස්සරහට ගහගෙන එනවා. හාමුදුරු කෙනෙක් මේක දැකලා මේ ගෝනුස්සව බොහොම පරිස්සමට අරගෙන ගොඩින් තියන්න හදනවා. ගොඩින් තියන්න හදනකොටම ගෝනුස්සා හාමුදුරුවන්ගේ අතට දෂ්ට කරනවා. එතකොටම ගෝනුස්සා ආයෙත් වතුරට වැටෙනවා. හාමුදුරුවෝ ගෝනුස්සා දෂ්ට කරපු වේදනාව දරාගෙන ආයෙත් ගෝනුස්සව අතට අරගෙන ගොඩින් තියන්න හදනවා. එතකොටම ගෝනුස්සා ආයෙත් හාමුදුරුවන්ගේ අතට දෂ්ට කරනවා. දැන් දෙපාරක් ගෝනුස්සා දෂ්ට කරා. අනිත් හාමුදුරුවෝ මේ සිද්ධිය බලාගෙන ඉන්නේ. බලාගෙන ඉඳලා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කරන වැඩේ තේරුමක් නැහනේ. දැන් දෙපාරක් ගෝනුස්සව බේරන්න ගිහිල්ලා ගෝනුස්ස දෂ්ට කරා. ඒ නිසා ඔන්නෝක අතෑරලා දාන්නේ කියලා කියනවා. ඒ වෙලාවේදී අර සෙන් හාමුදුරුවෝ උත්තර දෙනවා "එවත්නි දෂ්ට කරන එක ගෝනුස්සගේ හැටි. හැබැයි ඒක මගේ හැටි නෙමෙයි. ජීවිතේ බේරගන්න එක තමයි මගේ හැටි" කියලා උත්තර දීලා අර ගෝනුස්සව පරිස්සමට අරගෙන තුන්වෙනි පාරටත් ඌව ගොඩින් තියලා ජීවිතේ බේරනවා. ඉතින් මේක සෙන් කතාවක්. ජීවිතේට හොඳ අවබෝධයක් දෙන බොහොම ගැඹුරක් අපිට පෙන්වන තැනක්. අපි වටේ ඉන්න උන් අපිට රිද්දන්න, අපිව බාල්දු කරන්න, අපිව පහත් කරන්න අපිට එක එක જાතිය දේවල් කරනවා. හැබැයි එහෙම කරනකොට අපි තේරුම් ගන්න ඕනේ උන් පෙන්වන්නේ උන්ගේ ක්වොලිටිය, උන්ගේ තත්ත්වය කියලා. ඒකට උත්තර දෙන්න ගිහිල්ලා අපිත් උන්ගේ ක්වොලිටියට, උන්ගේ තත්ත්වයට ගැලපෙන විදිහේ බාල බොළඳ තුට්ටු දෙකේ වැඩ කරොත් එහෙම අපේ තත්ත්වෙත් බාල්දු වෙනවා, අපිත් නිකන් සවුත්තු වෙනවා. ඒ නිසා හැම වෙලේම අපේ ජීවිතේට අපේ ඉස්සරහට මොනවා හරි ප්‍රශ්නයක්, ගැටලුවක් එන වෙලාවට, මොකක් හරි පීඩනයක් එනකොට අපි හිතන්න ඕන අපිට ඒ කරදරේ, පීඩනය ගේන එක පෙන්වන්නේ උගේ තත්ත්වය. හැබැයි ඒකට මුහුණ දෙනකොට මම නොසැලී ඉවසීමෙන් වැඩ කරනකොට මම පෙන්වන්නේ මගේ තත්ත්වය කියලා. ඒක තේරුම් ගත්තොත් එහෙම එන හුඟක් ප්‍රශ්න පාලනය කරගන්නත් පුළුවන්. හිත හුඟක් ශක්තිමත් කරගන්නත් පුළුවන්. අපේ චරිතය පරිස්සම් කරගන්නත් පුළුවන්. ඒ නිසා මිනිසුන්ගෙන් එක එක කොකු එනකොට, මිනිස්සු එක එක කොකු දාලා අදිනකොට පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලන්න.